2025 දී කාටවත් නැතුවම බැරි චරිතයක් එන්න. කොහොමද කාටවත් නැතුවම බැරි චරිතයක් එන්නේ? අපි දන්නවා අපේ ජීවිතේට නොයෙකුත්තා එනවා යනවා. ඉතින් මේ අය අතරේ අපි දන්නවා අපේ ජීවිතේ රැඳෙන්නේ 150ක් විතරයි. ඒ කියන්නේ මනෝවිද්‍යාවට අනුව 105 දෙනෙක් අපි තුල රැඳෙනවා. දැන් තෝරා බේරාගෙන ලිස්ට් කරන්න යන්න එපා. මෙයා කියලා 150. ඔය අතරේ හොඳ නරක වගේම ආදරණීය මිනිසුන් කියලා කොටස් 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ ආදරණීය මිනිසුන් අපිට ආදරණීය මතකයන් එකතු කරලා දෙනවා. ආදරණීය අත්දැකීම් මතකයන් එකතු කරලා දෙනවා. ඒ වගේම හොඳ මිනිසුන් අපිට හොඳ දේවල් උගන්වනවා. ඒ වගේම නරක මිනිසුන් කෝටියක්වත් වියදම් කරලා ගන්න බැරි ඩිග්‍රියක් ඒගොල්ලෝ අපිට දෙනවා. ඒ මොනවද? අපිට වියදම් කරලවත් ඉගෙන ගන්න බැරි අත්දැකීම් පාඩම් දේවල් ඉගෙන උගන්වලා දෙලා යනවා මේ නරක මිනිසුන්. ඉතින් 2024 හිටපු අයගෙන් අපි ගාව ඉන්නේ හොඳ අයද නරක අයද සහ ආදරණීය මිනිසුන්ද කියන දේ තීරණය කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම අපි කොහොමද අපේ ජීවිතේට ඔය කට්ටිය ලං කරගන්නවා වගේම අපි තව කෙනෙක්ගේ ජීවිතේ ආදරණීය කෙනෙක් වෙන්නේ. දැන් අපිත් කාගේ හරි හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක කෙනෙක් වෙන්න පුළුවන්. අඩු වැඩි නැති මේ දේවල් අපි තුල ඇති. ඒ වගේම අපි බලන්න ඕනේ 2025 දී තව කෙනෙක්ගේ ජීවිතේට නැතිවම බැරි කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඒ විදිහට අපි හැඩගැහෙන්නේ කොහොමද? එක අව්‍යාජ වෙන්න. ඒ කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියන පුරුවන් කෙනෙක් විදිහට හැඩගැහෙන 2025 දී. එතකොට අපිට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිතේ නැත්තටම අපිට නෑ එපා කියලා නැතිව අපිව නැතුවම බැරි කෙනෙක් විදිහට ඒ කෙනාගේ ජීවිතේ ඉන්න පුළුවන්. ඒ වගේම කරුණාවන්ත කෙනෙක් වෙන්න. ගහට කොළට වගේම සතා සිව්පාවට වගේම මිනිසුන්ටත් කරුණාවන්ත වෙන්න. එතකොට අපිට ඉබේටම අපි ඒ කෙනාගේ ජීවිතේ වැදගත් පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ධනාත්මක වෙන්න. අපි ධනාත්මක දේවල් වපුරන තරමට අපිට ධනාත්මක දේවල් ඇති වෙනවා. අපි කොච්චර වටුණත් නෑ මම නැගිටිනවා කියන දේ හිතේ තියාගන්න. දැන් කවුරු හරි කිව්වොත් ওই දේ කරන්න එපා කරොත් වැඩක් නෑ කියලා කිව්වොත් ඒ දේ කරලා පෙන්නන්න. ඒතර කවදාවත් කිසිම කෙනෙක් වව දාලා යන්නේ නෑ ළඟ ඉන්න අය. මෙයා කොහොම හරි නැත්තට නැතුරු වැටුණා. මෙයා නැගිටින කෙනෙක්. ඒ නිසා මෙයාත් එක්ක ඉන්න ඕනි කියන දේ ළඟ ඉන්න අය හිතනවා. ඒ වගේ විශ්වාස කරන්න. විශ්වාසය රකින්න. තව කෙනෙක්ගේ විශ්වාසය රකින්න. ඒ කෙනා නැතත් ඒ කෙනාගේ ගෞරවය විශ්වාසය රකින්න විදිහට වැඩ කරන්න. එතකොට ඒ අනිත් අය අපිට රැඳෙනවා. හරි මෙයා අපි නැතත් අපේ විශ්වාසය මෙයා රැකලා තියෙනවා කියන දේ ඒගොල්ලෝ හිතනවා. එතකොට මේ කට්ටිය අපිව දාලා යන්නේ මේ කට්ටිය අපිට රැඳෙනවා. මේ අය මොනදී බාධකාවත් අපි තුල ඉන්න. අපි කවදාවත් යන්න එපා වැඳ වැටිගෙන යන්න එපා. මම මෙයා මලක තියාගන්න ඕනේ කියලා ඕන නැති දේවල් නරක වැඩ වෙන්න පුළුවන් ඕන දෙයක් කරලා අපි මෙයා මංගව තියාගන්න ඕනේ කියන දේ මතේ නෙවෙයි. ආදරේ බලෙන් ලබා ගන්න දෙයක් නෙවෙයි. ওই දේවල් අපි අනුගමනය කරොත් හැමෝම අපි ළඟ රැඳේවි. ඒ නිසා 2025 දී හොඳ විදිහට ධනාත්මක විදිහට පාතබන්න. එතකොට මේ වටේ ඉන්න හැමෝම ඔයාලව නැතුවම බැරි කෙනෙක් විදිහට ඔබව අගය කරાવી.